ඊළඟට දැන් මේ ලුණු කතාව කියනවනේ. ලුණු කතාවේ මෙහෙමයි තියෙන්නේ. විශේෂ බාර ඇමතිවරයා හැටියටත් ඒ වගේම අපි වෙළඳ අමාත්‍යතුමාත් මෙතන ඉන්නවා. මේකට මැදිහත් වුණා. අපි මේකට මැදිහත් වෙච්ච කාලවකවානුව ගත්තොත් අපි ආණ්ඩුවට ආවා සැප්තැම්බර් මාසේ දෙසැම්බර් මාසේ ඉඳලා මේ ප්‍රශ්නේ පැන නැග්ගේ. මේ ලුණු ප්‍රශ්නේ දෙසැම්බර් මාසේ ඉඳලා බලපෑද්දී මොකද මේක ස්වභාවික ක්‍රියාවලියක්. මේක ස්වභාවික ක්‍රියාවලියක්. අපි ලුණු වලට කියන්නේ නියෝජක කතානායකතුමා ස්වභාවික ලුණු කියලා. ඇයි මේ ලුණු ක්‍රියාවලිය තියෙන්නේ හිරුවෙලියයි සුළඟයි ජලයයි එක්ක. මේක පටන් ගන්න කලපුවේ තියෙන වතුර ලුණු ඝනත්වයක් සහිත කාරම සහිත වතුර අර අපි ලියදි වලට වගේ එකතු කරන මුලින්ම ඒ එකතු කරන එක percentage එක 1 ඉඳලා 24 දක්වා ප්‍රමාණයක් තියෙන්න ඕන. සෝඩියම් ක්ලෝරයිඩ් කන්ටෙන්ට් එක 24 දක්වා තියෙන්න ඕන. ඒ 24 දක්වා තියෙන කාල සීමාව මාස 3ක් 4මාර අතර මේ ලියදි වල කරකවන්න ඕන. ඒකෙන් තමයි සෝඩියම් තත්ත්වය පල්ලෙහාට ගන්නෙ. කාරම කියන එක. ඒ කාලය තුලද හැබැයි වැස්ස ඇති වුණොත් එහෙම ආයි මේක percentage එක පස්සට යනවා. එතකොට ගිය අවුරුද්දේ දෙසැම්බර් වල ඉඳලා ගත්තොත් අපි මේ ප්‍රශ්නේ ඇති වෙච්ච කාලේ ඉඳලා හම්බන්තොට දෙසැම්බර් වල තිබුණා 165 මිලිමීටර්. මම අවුරුදු 4ක වාර්තාවක් මේ ගරන් තියෙනවා. පුත්තල මේ 44යි. දෙසැම්බර් වල මන්නාරමේ 118යි. අලිමංකඩ 232යි. මේක තිබුණේ. මේක නොවැම්බර් ඔක්තෝබර් ඉඳලම තියෙනවා. මොකද දෙසැම්බර් දැම්මයි කියලා ලුණු දෙසැම්බර් හැදෙන්නේ නැහැ. මේක ඔක්තෝබර් ඉඳලා හිතුවොත් එහෙම ඔක්තෝබර් ඉඳලා මේ වර්ෂාපතන මේ විදිහට තියෙනවා. මේක ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනයන් තියෙනවා හම්බන්තොට අප්‍රේල් වල 140යි. 2024 තිබුණේ 26යි. 2023 තිබුණේ 40යි. එතකොට 140යි දැන්. මාර්තු වල 142යි. හැබැයි හම්බන්තොට මාර්තු වල 2023 තිබුණේ 23යි. 23යි. 23 140යි දැන් මිලිමීටර්. මේක පුත්තලම ගත්තොත් එහෙම 2025 132යි මාර්තු වල. ගිය අවුරුද්දේ 24.4යි. 2022 තිබුණේ 57යි. මෙහෙමයි තියෙන්නේ. ඒක මේ මාලිම ආණ්ඩුව ආපු නිසා ලුණු ඇටයක්වත් නැහැ කියන්න බෑ. මේක තියෙන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. එතකොට අපි මාස 4ක් විතර ලුණු මෙන්න මේ percentage එක 24ට ආවට පස්සේ තමයි අපි ඊළඟට මේවා දාන්නේ ටැංකි වලට. ටැංකි වල තියෙන ඕන නියෝජක කතානායකතුමනි දවස් 45ක්. ටැංකි එක අපි කියන්නේ ලුණු කඩනවා කියලා. දැන් මේ මහා කන්නේ ලුණු කඩන්න පටන් ගන්නේ මේ මාසේ. හැබැයි දැන් ටැංකි වල තැම්පත් වෙන්න නම් ජලය අඩු වෙන්න ඕන. මොකද වැස්සත් අපිට ස්පිල් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය තත්ත්වයක් තියෙන්න ඕන. ඩීප් ටැංක් තියෙනවා හකීම් මහත්මයා දන්නවා. ඩීප් ටැංක් වල මේක කඩන්න පුළුවන්. ඔය පුත්තලමේ කොට දැම්මේ ඩීප් ටැංක් එකක්. ඒකේ මෙට්‍රික් ටන් 1300ක් තිබුණා. හැබැයි හොඳ ලුණු නෙමෙයි තියෙන්නේ. ඒවා සුද්ධ කළ ගන්නකොට මෙට්‍රික් මං ගිහිල්ලා බැලුවා පෙරේදා. 1300න් හදන්න පුළුවන් 300ක් විතර. වැඩිපුරම යනවා ජිප්සම් වලට. අන්න හරි ඒක තමයි. 10ක් ඕන එකක් හදන්න. දැන් ඔබතුමා කියන්නේ එහෙ තියෙන වර්ග කිලෝමීටර් 675ක්. අපි හදන්නේ 210ක. හැබැයි ඒ හදන්නත් මේ වර්ෂාපතනය අඩු වෙන්න ඕන. ඉරුවෙලිය තියෙන්න ඕන. ඉරුවෙලිය තිබුණත් වැඩක් නැහැ. වැස්සෙන්නත් වැඩක් නැහැ. හුළඟ තියෙන්න ඕන. මොකද උඩ තලයේ තියෙන ජල වාෂ්ප කරකවලා ගෙනියන්නේ හුළඟෙන්. ඒක මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගරු නියෝජක කතානායකතුමනි මේ මුළු කාලය අඩුතරමේ මාස 7ක් යනවා. 1 ඉඳලා 24 දක්වා වෙන්න අර ලියදි වල මාරු වෙනවා මාස 3ක් 4ක් අතර කාලේ. ටැංකි වල තියෙනවා දින 45ක්. ඊට පස්සේ ආයි ටැංකියෙන් ගොඩ අරගෙන මැග්නීසියම් ලෙවල් එක අඩු වෙන්න අර පිරමිඩ වගේ ඉස්සර තිබුණේ හම්බන්තොට අලිමංකඩ යනකොට පොල්ලතු වලින් වහලා දැන් පොල්ලතු වලින් වහන්නේ නැහැ. ඒක ගහලා තියනවා තව දින 45ක්. එතන දින 45 ඒවා දෙකයි මාස 3යි. අර ලියදි වල කැරකෙන කාලේ මාස 4යි. ඔක්කොම මාස 7යි. එතකොට අපි දෙසැම්බර් මාසේ වැස්සේ නැහැ කියලා හිතලා පටන් ගත්තත් සාමාන්‍ය තත්ත්ව හිරුවෙලිය යටතේ සාමාන්‍ය සුළඟ යටතේ මාස 7ක් තියෙන්න ඕන. අපි ලියද්දට ගන්න ජලය ටික ලුණු බවට පත් කරලා කැට කරලා ෆැක්ටරියට ගන්න. මේක තිබුණේ නැහැ. ඒ නිසා තමයි දෙසැම්බර් මාසේ අපි මුලින්ම ලුණු ගේන්න තීරණය කළා මෙට්‍රික් ටන් 30000ක්. මුලින්ම තීරණය කරා. අපි දෙසැම්බර් මාසේ ඒකෙන් 12000ක් ගේනකොට තමයි ඔය ඔබතුමා දෙමළෙන් කතා කරේ. දෙමළ භාෂාවෙන් කතා කරේ. ඒ පුත්තලේ මුස්ලිම් අයට ඔබතුමා මාර දක්ෂයි වැඩේට.
සිංහලෙන් කතා කරනවා එකක්. හරිද? ඉංග්‍රීසියෙන් කතා කරනවා වෙළඳාමට. දෙමළ භාෂාවෙන් කතා කරනවා මුස්ලිම් ජනතාවට. නියමයට කරා ඒක. ඔයා ඉතින් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒකනේ. I respect you. මම ඔයාලට ගරු කරනවා ඒකට. ඒක සාමාන්‍යයෙන් කරන්න බෑ. ඒක හොඳයි. ඔයා මුස්ලිම් ජනතාවට කතා කරේ පුත්තලමේ. අන්න ඒ කාලේ ලුණු ගෙනාව 12000ක් සමිති වලින්. ඔය කියන 12450ක් ගෙනාවා. ඒ සමිති ටික මම කියන්නම්. රයිගම් මේකාධිකාරිය කියලා මුජිබර් කිව්වේ. 1997 2.5 මේ ආයතන සමූහයකට අයිතියෙන් 90ක් දුන්න 30 අවුරුදු බද්දකට. පුත්තලම සෝල්ට් එකේ. දුන්න සමාගම් තමයි ගම්පහ දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය, වයඹ පළාත් ග්‍රාමීය බැංකු සංගමය, කළුතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකුව, මහජන බැංකුව, පෑන් සරණ්ඩි ආයතනය, මධ්‍යම පළාත් ග්‍රාමීය බැංකු සංගමය, ශ්‍රී ලංකා පාරිභෝගික සම්පකාර සංගමය, ශ්‍රී ලංකා සම්පකාර කළමනාකරණ ආයතනය. ඒ කියන්නේ සංස්ථාව කියලා එකක් දැන් නැහැ. පුත්තලම සංස්ථා ලුණු කියන්නේ මෙන්න මේ ආයතන 8 තියෙන ලුණු. හැබැයි මේ ආයතන 8ට මේ ඇත්ත සංස්ථාව දෙනකොට හකීම් මහත්මයා මන් දන්නේ 97 විපක්ෂ දාණ්ඩු පක්ෂද අස්රප් මහත්තයා ළඟද පේරියද අස්රප් ළඟද අතවුල්ලා ළඟද ප්‍රේමදාස ළඟද කොහෙද හිටිය කියලා මන් දන්නේ. හැබැයි ආණ්ඩුවේ හිටියා කියලා මන් දන්නවා. 97 වා හිටියා. මෙතන හිටියේ. ඒකනේ. එතකොට ඔයාලට ආණ්ඩු පක්ෂ ඉඳගෙන විරුද්ධ වෙන්න තිබුණා මේකට. 97 මේක දුන්නට පස්සේ තමයි සංස්ථාව ඉවර වුණේ. සංස්ථාව ඉවර වෙලා ගියා මේ සම්පකාර සංගම් වලට. අන්නේ සම්පකාර සංගම් වල බලය කොටසක් ගත්තා රයිගම් ලුණු ආයතනේ. ඒක ඒගොල්ලෝ ගත්තේ කළුතර දිස්ත්‍රික් බැංකු සංගමේ මහජන බැංකුවේ කොටස් මිලදී අරගෙන. ඒ වගේම ඒ වෙලාවේ මුලින්ම ආපු සභාපතිතුමෙක් හිටියා අශෝක සුබසිංහ මහත්තයා. කළමනාකරණ අධ්‍යක්ෂක හිටියා පෑන්සරපිට ආයතනයේ ධර්මවර්ධන මහත්තයා. ඒ දෙන්න තීරණයක් ගත්තා 100%ක් සේවකින්ට දෙන්න ඕන කියලා. ඒ සේවකින්ගේ දෙන්න තිබිච්ච 110යි කළුතර බැංකු සංගමෙයි මහජන බැංකුවේ කොටස් ටික රයිගම් ආයතනේ ගත්තා. අරන් රයිගම් ආයතනේ බැස්ස මේ ලුණු වැඩේට. ඒගොල්ලෝ වයඹ සෝල්ටන් කියලා අපේ පුත්තලම සෝල්ටන් එක එහා පැත්තේ ෆැක්ටරියක් ගහගත්තා. ගහගෙන ඒක අනීතිකයි. ඒගොල්ලෝ මේ ලුණු සමාගමේ ඒ කියන්නේ පුත්තලම සෝල්ට් එකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අයින කට්ටිය ගත්තා. මම ඒකේ ලිස්ට් එකම ඕනනම් ඔයාලට කියන්න. ගත්ත විදිය මම දිගටම කියන්නම්. ඒ ක්‍රියාවලිය ඉවර වෙනවා මේ තව අවුරුදු 2කින්. හරිද? හැබැයි ඔය කාලේ 97 ඉඳලා ඔබතුමාලා ආණ්ඩුවල හිටියා. එතකොට මේ සම්පකාර සංගම් වල හිට අහිංසක මිනිස්සුන්ගේ බලය ඒ වෙළඳ මාෆියා ඔයා කියපු විදිහට ලුණු මාෆියා ඔයා කියපු විදිහට උක්කු මොකද උක්කු? උක්කු මාෆියා. හරිද? උක්කුද කුක්කුද මාෆියා ඔයා කියන විදිහට හරිද? අන්න ඒක කරන කාලේ ඕගොල්ලෝ ආණ්ඩුවේ. මං කියන්නේ ඒකයි. ඕගොල්ලෝ ආණ්ඩුවේ. දැන් මේ ආණ්ඩුවේ ඉඳගෙන ඒ මාෆියාවට පාර කපලා දැන් හරියට නිකන් අපිව ගාවන්න යනවා ඒකට. ඒ කියන උක්කු කුක්කු මාෆියාවට ඕගොල්ලෝ තමයි පාර කැපුවේ. ඒකාධිකාරී නැති කරේ නෑ. ඒකාධිකාරී ඇති කරා. ඇති කරා. ඉතින් එහෙනම් නැති කරා නම් රයිගම්ලා මෙච්ච දඟලන්නේ කොහොමද? රයිගම්ලා දඟලන්නේ ඕගොල්ලෝ හදාපු ඒකාධිකාරෙන්නේ. අහිංසක අර වා දෙමළෙන් කතා කරේ. අර දෙමළෙන් කතා කරේ. ඒ දෙමළෙන් කතා කරපු කට්ටියට වැඩේ දීලා මුදලායිලාට පාර කැපුවා. 97 මම මේ කියන්නේ. 97 99 2000 2024 දැන් 2025 දැන් හරිද? ඒක පැත්තකින් තියන්නකෝ. ඊළඟට ප්‍රශ්නය ආවේ මාර්තු මාසේ අපි ගෙනාවා මාර්තු මාසේ 24 වෙනිදා කැබිනට් තීරණයක්. කර්මාන්ත ලුණු වලට ලුණු නැතුව තිබුණා දීවර අමාත්‍යාංශයේ විශේෂයෙන් කරවල කර්මාන්තේ. අපි ඒගොල්ලන්ට 10000ක් ගේන්න දෙන්න තීරණය කළා. ජාතික ලුණු සමාගම අපි 20000ක් ගේන්න තීරණය කරා. ලංකා සෝල්ට් එකට 20000ක් ගේන්න තීරණය කරා. ඒකට හේතුව මොකක්ද දන්නවද? ඇත්තටම අපිට ඒ වෙලාවේ ගන්න තිබිච්ච තීරණය තමයි පෞද්ගලික අංශයට විවෘත කරන එක. අපි ගෙන්නන්නේ නැතුව. හැබැයි ඒ වෙලාවේ you have 2 more minutes. මම අවසන් කරනවා. ඒ වෙලාවේ ඒක කරේ නැත්තේ පෞද්ගලික අංශයට විවෘත කරපු වෙලාවේ ගෙන්නුවේ 3 දෙනයි. 3 දෙනා ගෙන්නුවේ එක්කෙනෙක් රයිගම්ලා. අනිත් එකන හිරු, අනිත් එකන ගවුස්. ඒ 3 දෙනා ගෙනුත් වැඩිම ප්‍රමාණය ගෙනාවේ රයිගම්මක. රයිගම්ලා ගෙනාවේ. ඔය වා කියන සමිති වලට ඕන කරන ප්‍රමාණය සමිති 18ක් නියෝජනය කළා ගෙනාවේ රයිගම්ලා. ඒගොල්ලෝ මිල වැඩි කරා. ඒ මිල මැනිපියුලේට් කරන එක වළක්වන්න තමයි අපි දෙන්න කතා කරලා තීරණය කරේ නැෂනල් සෝල්ට් එකෙන් ගෙනල්ලා හැමෝටම දෙන්න ඕන කියලා. ඔබතුමා විශ්වාස කරන්න මම මේ රට ජනතාවට කියනවා මේ ලුණු හිගේ එන්න තිබුණේ පළාත් පාලන ඡන්දයට කලින් අප්‍රේල් මාසේ සිංහල අවුරුද්දට කලින්
අපි ඒක කළමනාකරණය කළා අලිමංකඩ ලුණු ටික හම්බන්තොට දීලා රයිගම්ලටත් දීලා පුත්තලමේ ලුණු ටික මන්නාරමේ ලුණු ටික බෙදා හැරලා හරියට කළමනාකරණය කරා. මාකට් එකට එව්වා සතෝසහරා. අදත් සතෝස විකුණන්නේ 120ට. මේ තුන් දෙනෙක් හතර දෙනෙක් Facebook එකේ දැම්මේ 350ට. අද සතෝස විකුණන්නේ 120ට. පුට්සිටියට විකුණන්නේ 120ට. මේක ඇත්ත කතාව. හැබැයි එදා අපි කැබිනට් තීරණය ගත්තට පස්සේ මාර්තු මාසේ 24 මම මේ සභාගත කරන හැන්සාව් ඩාටාවට එකතු කරන්න කියනවා. කැබිනට් තීරණේ ගයිඩ්ලයින් එක රජයෙන් ගෙන්නන්න ගියාම පියවර 32ක් තියෙනවා. පියවර 32ක් තියෙනවා. පෞද්ගලික අංශයට LCA ඕපන් කරා නම් දවස් 3න් 4න් ගේන්න පුළුවන් එක. මෙන්න මේවා මුදල් අමාත්‍යාංශයේ වෙනස් කරන්න ඕන. ගයිඩ්ලයින් මේ අවශ්‍යතාවයට නීතිය වෙනස් කරගන්න බැරි ආණ්ඩුව. ඇත්ත කතාව. අද දැන් ගෙනල්ලා දෙන්නේ අපි. ඉතින් ඕගොල්ලෝ හදාපු නීති. ඕගොල්ලෝ හදාපු නීති අපි වෙනස් කරන්න ඕන. මං කියන්නේ ඒකයි. බලන්න මාර්තු 24 ඉඳලා 2025 5/16 තමයි ෂිප්මන්ට් එක ඩිස්පැච් වෙන්නේ. එතකොට උනේ මොකද්ද? අපි ගෙනාවේ ගුජරාට් වරායෙන්. ගුජරාට් වරාය දවස් 5ක් වහලා තිබ්බා. අපේ කැමැත්ත නෙමෙයි ඉන්දියාවේ පාකිස්තාන යුද්ධ නිසා. අන්න ඒක නිසා තමයි ලුණු දැන් එන්නේ. අපි හදා ප්‍රශ්න නෙමෙයි මේවා. වැස්ස අපි හදා ප්‍රශ්නයක් නෙමෙයි. මම හැන්සාඩ් වාර්තාවට එකතු කරන කාලගුණ දෙපාර්තමේන්තුවේ මේ වාර්තාව. මොකද ඕගොල්ලෝ මේ කියන විකෘති කිරීම ඉතිහාසෙ නිවැරදි වෙන්න ඕන නිසා. මම එකතු කරනවා මේ ආණ්ඩුවේ පියවර 32. මේවා වෙනස් වෙන්න ඕන ඇත්තටම. මේ වෙනස් වෙන්න ඕන. ලුණු මම කියන්නේ ලුණු පාලන මිලක් ඕනේ නැහැ. ලුණු 350ට නගින්නේ මොකද? සැපයුම අඩු වෙච්ච හින්දා. අපි ඉගෙන ගන්නකොට ලුණු කියන්නේ අනම්‍ය භාණ්ඩයක්. ඒ කියන්නේ සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා. ලුණු සැපේන ප්‍රමාණයට කන්නේ නැහැ මිනිස්සු. ඕගොල්ලෝගේ රනිල් කජු කෑවා වගේ. ලුණු කන්නේ නැහැ එහෙම. සැපයුම වැඩි වුණයි කියලා සැපයුම වැඩි වෙනකොට මිල අඩු වෙනවා ඉබේම. ඒක තමයි ලුණු වල ක්‍රමේ. ලුණු වල ක්‍රමේ ඒකයි. ඒකින්ද දැන් ඕන සැපයුම. හරිද? මම කියන ඔක්තෝබර් මාසෙ වෙනකොට මහ කන්නේ අපි ලුණු කඩනවා. අපිට අප්‍රේල් මාසෙ වෙනකොට සලස්මක් හදනවා. බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙනවා. ඕගොල්ලෝ කියන ඒවාට ඊට වඩා වැඩි වෙනවා බ්ලඩ් ප්‍රෙෂර්. හරිද? ඕගොල්ලෝ කියන බොරු වලට තමයි මේ මිනිස්සු මේ රටේ මිනිස්සුන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්නේ. මම දැක්කා ඊළඟට දැන් මේ ලොකු කතා හදන්න. මට විනාඩියක් දෙන්න යෝජ්‍ය කතානායකතුමනි. තව ප්‍රශ්නයක් කතා කරනවා මේ අද මාධ්‍යවල ප්‍රධාන එකක් තමයි මේ කටුනායක ෆැක්ටරියක් වහපු කතාව. ඒකක් තියෙනනේ මේ වගේ කතාවක්. දැන් මේ කටුනායක ෆැක්ටරියක් වහලා ගාමන්ට් ෆැක්ටරියක් වහලා නෙක්ස්ට් කියන බ්‍රෑන්ඩ් ෆැක්ටරියක්. ඒක ෆැක්ටරි තුනක් තියෙනවා. නවගත්තේගම ආඩිගම කටුනායක. ඒක කටුනායක වහලා තියෙන්නේ එක කොටසක් මේකේ. මේකේ මැහුම් අංශේ වහලා තියෙනවා. හරි. එතකොට අරපුවා නැද්ද වෙන? දැන් මේ අපේ ආණ්ඩුව ඇවිල්ලා ගාමන්ට් ෆැක්ටරි කොච්චර අරනවද? අරලක් තියෙනවා. සාමාන්‍ය සංසිද්ධිය වහෙනවා ඇරෙනවා. හැබැයි ඇරෙන එක කතා කරන්නේ වැහෙන එකක අංශයක් වැහපු එක කතා කරනවා 1400ක්. ඒක වහලා හැබැයි අනිත් ආයතන වහලා නැහැ. අපි හොයලා බැලුවා මේකේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් එකම කියනවා කටුනායක ලාභදායක තත්ත්වයක් නැහැ කියලා මැහුම් අංශේ. මැහුම් අංශේ ලාභදායක තත්ත්වයක් නිසා ඒගොල්ලෝ වහලා. ඒතර ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒක වෘත්තීය සමිතියක් එක්ක. ඒ වෘත්තීය සමිතියත් එක්ක තියෙන කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක ගාමන්ට් ඉන්ඩස්ට්‍රිය හැමෝම දැනග නැහැ. ඒගොල්ලෝ හදාගත්ත එකක්. ඒක නිසා වන්දි පිළිමද අවසරය ගත්තද අපි දන්නේ නැහැ. BY එකත් එක්ක හොයන්න ඕනේ ඒක ලේබර් මිනිස්ට්‍රියෙන් අහන්න ඕන. කොහොම හරි ඒ අංශේ වහලා තියෙන්නේ ඒ ආයතනයේ කොටසක් පාඩු වෙච්ච නිසා මිසක සමස්ත ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක වෙහිලා නෙමෙයි මේ. හැබැයි දැන් අද උදේ පත්තර මුල් පිටුව බලනකොට එක නාලිකා මහත්තයෙකුට නයි නාලිකා මෑන්ට මුළු ව්‍යවසායකත්වෙම කඩා වැටිලා. මුළු ව්‍යවසායක ආර්ථිකයෙන් බිඳ වැටිලා. ගාමන්ට් ඉන්ඩස්ට්‍රියම ඉවරයි දැන්. ණයා මැරිලා. අර මිනිහා දැන් ණයා මැරිච්ච අහිකුණ්ඩිකයා වගේ. හරිද? ණයා නැති වෙච්ච අහිකුණ්ඩිකට වෙච්ච වැඩේ තමයි ඩිලීට් වෙලා තියෙන්නේ. දැන් මිනිහාගේ ලොකුම ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? මේ නෙක්ට් එකේ බ්‍රාන්ච් එකක් වැහිච්ච එක. දෙනෝ නැති වෙන්න. හරිද? ඩිලිජ්ජේ නයි පැටවුඩියකුත් ඉන්න එකටම හරියන්න කියවන්න පටන් ගන්න. මේ ගාමන්ට් ෆැක්ටරි එක බ්‍රාන්ච් එකක් වැහිච්ච එකක්. බ්‍රාන්ච් එකේ කොටසක් වැහිලා. අපි ඒකත් ප්‍රශ්නයක් මේ රටේ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් හොයන්න ඕන. හැබැයි මේ මැනේජ්මන්ට් එක කම්කරු කොමසාරිස්ට දැනුම් දුන්නාද? ආණ්ඩුවත් එක්ක කතා කරාද? ව්‍යවසායකත් ඇමති හැටියට මාත් එක්ක කතා කරේ නැහැ. කර්මාන්ත ඇමතිට මාත් එක්ක කතා කරේ නැහැ. මට පරචිත්ත විඥානේ නැහැ. මගේ පණුබුල් ආශ්‍රේ උණු වෙන්නේ නැහැ. ඒගොල්ලෝගේ ෆැක්ටරි බ්‍රාන්ච් එකක් පාඩු වෙනවා කියලා. අපි දන්නේ නැහැ. මේ පුටුව ඒ වගේ තිබ්බනම් මම මෙලහකට ගිහිල්ලා හෙට. මේක රත් වෙන පුටුවක් නෙමෙයි එහෙම. සක්‍ර දෙයියන්ගේ වගේ. කම්කරු ඇමතිත් එක්ක කතා කරලා නැහැ. කර්මාන්ත ඇමතිත් එක්ක කතා කරලා නැහැ. BY එක්ක කතා කරලා නැහැ.
ඒගොල්ලෝ කතා කරලා තියෙනවා නයි මුදලාලිත් එක්ක. නයි මුදලාලිට තමයි වාර්තා කරලා තියෙන්නේ. sorry ඔගොල්ලෝ ඒ කාලේ ගෑව ප්‍රේමදාස මහත්තයාගේ මට මතකයි අර දෝසාබියෝ ගෙනාව වෙලාවේදී මුස්ලිම් മന്ത്രിවරුන්ගේ පුටුවල ගෑව තෙල් මම ඒක කියන්නේ නැහැ ඉතින් අම්මා ඔගොල්ලෝ දාපු ගේම් මතකයි අපට හරිද රාජාලිය කාලේ ගෑව නේද ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය එනකොට මේගොල්ලෝ ඔයා කීම් ඔයා නම් මරු බඩු ඕගොල්ලෝ ඒ කාලේ ගෑව නේද තෙල් මුස්ලිම් മന്ത്രിවරුන්ට වාඩි නොවෙන්න හරිද දැනුම් මතක් වෙනවා ඒක ඊළඟට මම කියන්නේ ඒ වගේ වැඩ කරන්න එපා. අපි කියන්නේ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට හදන ප්‍රවෘත්ති. අපි ඇත්තටම ගත්තොත් එහෙම අපි කර්මාන්ත විශේෂයෙන් අපනයන ශේෂ්ත්‍රයේ කර්මාන්තවල ඇඟලුම් කර්මාන්තවල SWAT එක රිටර්න් කරන්න ලොකු සැලැස්මක් හදලා තියෙනවා. අද දින 45ක් ඇතුළත SWAT රිටර්න් කරන්න ක්‍රමය හදලා තියෙනවා. ඒ ක්‍රම හදලා තියෙනවා. කිසිම කර්මාන්තකින් අපට ආපු පැමිණිල්ලක් නෙමෙයි මේක. මේක හදාන කතාවක්. ගාමන් ෆැක්ටරි එක අංශයක් වැහුණට පස්සේ මේ තරම් සද්ද දාන්නේ මොකද? ලුණු වලටත් එහෙමයි. ඔය මේ අර්චුනා ඔයා මාර චූර්ණයක් ගත්ත ගිහිල්ලා අලිමංකඩ ලුණු ෆැක්ටරිය වැහිච්ච වෙලා මොකද්ද ලුණු ෆැක්ටරියේ උද්ඝෝෂණයක් හදුවා මේගොල්ලෝ. හදලා මේගොල්ලෝ කියනවා මොකද්ද? එතන ඉන්න සේවකයෝ 10 දෙනෙක් විතර අරගෙන ඒගොල්ලෝ කියනවා වාඩියෙන් මං කියන්න. හරිද? මං කියන්න. ඒගොල්ලෝ කියනවා හරිද? මේගොල්ලෝ ගිහිල්ලා කිව්වේ මොකදද? උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. මාර ලුණු උතුරේ ලුණු අලිමංකඩ ලුණු උතුරේ ලුණු දකුණට එවන්න එපා කිව්වා. හරිද? ඒක තමයි උතුරේ ලුණු දකුණේ ලුණු කියලා ලුණු නෑ බොස්. හරිද? රටේ ලුණු තියෙන්නේ. ඔයාලට උතුරේ ලුණු දකුණේ ලුණු තිබ්බනම් ඒවා ඒ කාලේ තියාගන්න. දැන් නෑ ඒවා. හරිද? අපි මේ කාලේ මුළු රටම එකක් කරලා තියන්නේ. ඔයාලා ඒ කාලේ හදාගත්ත ප්‍රභාකරන්ගේ ලුණු ඒවා නෑ දැන්. හරිද? උතුරේ ලුණු දකුණේ යන්න එපා කියලා කිව්වා. ඒගොල්ලන්ට බොරු පොරොන්දු දුන්නා. මම හැන්සාඩ් වාර්තාවට අතුරු කරනවා සම්පූර්ණ සාකච්ඡාවේ වාර්තා. අලිමංකඩ අපි ලුණු හැදුවා. 2012 ඉඳලා ඔය පුත්තලම සෝල්ට් එකේ තිබුණා රජ ලුණු කියලා නමක්. ඒක මේ අපි හදාගත්ත නෙමෙයි ඒ කාලේ තිබිච්ච එකක්. අපි ඒක වෙනස් කරා ඇත්තටම. රජ ලුණු කියලා ලුණු නෑනේ. අලිමංකඩ නම් අලිමංකඩ ලුණු, මන්තායි ලුණු. සෝල්ට්. එතකොට අපි ඒක වෙනස් කරා. වෙනස් කරලා මේක හැදුවට පස්සේ මෙයා ගිහිල්ලා කියනවා රජලුණු ශ්‍රී ලංකාවේ රජුරුවන්ගේ ලුණු. මේ අනුර කුමාර රජුරුවන්ගේ ලුණු. අනේ මේ බයිලා කියන්නේ නැතු ඉන්නවා. හරිද? ඒවා තමයි හැදුවේ මෙයා ගිහිල්ලා. බොරු කිව්වා. අපි ඒගොල්ලොන්ට දුන්නා EPF දෙනවා, travelling allowance දෙනවා, වාහනයක් දෙනවා, එන්න ගමන් පහසුකම් දෙනවා. ඒ සේවකයින්ට ප්‍රශ්නයක් නැහැ. අර්චුනා චූන් නැතුව වෙන්නේ නැතුව ඉන්නවකෝ. ඔයා පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් එහෙමයි, අලිමංකඩ ගිහිල්ලත් එහෙමයි. මේගොල්ලොන්ට මාතෘකාවක් හැදුනොත් මන්ත්‍රීතුමා ඒක නියමයට අරගන්නවා. ගුටි කනවා ගිහිල්ලා හරිද? අලිමංකඩ මිනිස්සු ගහනවා ඔයාලට ගියොත් එහෙම. පචායත් කරලා ඉවරයි. honorable membership. ඒක හින්දා ඒව තමයි මේකට හැදුවේ. ඒක මේ ලුණු වලින් චූන් වෙන කට්ටිය බලන්නකෝ. ඔයා චූන් වෙනවා ලුණු වලින් එක විදියකට පුත්තලේ මුස්ලිම් අයට කතා කරලා. අරයා චූන් වෙනවා තව විදියකට එහෙ කට්ටියට කතා කරලා මේවා උතුරේ ලුණු දකුණට එවන්න එපා කියලා. මම සතුරු වෙනවා මොකක්ද දන්නවද? ලුණු කර්මාන්තය ගැන මේ වගේ සාකච්ඡාවක් ඇති වෙච්ච එකට. කර්මාන්තයමති හැටියට. හරිද? ඩිලිට් සතුරු වෙනවා තව විදියකට. එයා නයි පෙන්නනවා ලුණු වලට. හරිද? එහෙම නෙමෙයි තියෙන්නේ. නැත්නම් මේ වාහන ආනයන ගැන කතා කරන දවසේ ලුණු ගැන කතා කරන්නේ මොකද්ද? දැන් ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. මම මේ රටේ ජනතාවට කියනවා ලුණු ප්‍රශ්නේ විසඳලා ඉවරයි. වරායට ලුණු ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ කඩවල වලට ලුණු වෙන එක. ඒක දවස් දෙක තුනකින් සිද්ධ වෙනවා. හරි හෙට ඉඳලා ඒක වෙනවා. මම ඉන්න වෙළඳාමතුමා ඉන්නවා. මේ ආණ්ඩුව වගේ කියනවා. තේරුණාද? දැන් ඊළඟට තව මොකෙක් හරි නයි පැටියක් හොයා ගන්න දැන්. ලුණු ඉවරයි දැන්. ඊළඟට මාධ්‍ය හොයාගන්න ගැරඩියක් හොයාගන්න වෙනවා. හරිද? ඒකින්ද ප්‍රශ්නයක් නැතිව ප්‍රශ්න හදන්න එපා. පාර්ලිමේන්තුවේ කාලේ කන්නත් එපා. දවස් 3ක් මේ ලුණු ගැන කතා වුණා. දැන් ඇති. බොහොම ස්තුතියි. Yes, honorable member, you may have a minute. Thank you, Deputy.